ඔය මට ගොඩක් කට්ටිය සාමාන්‍ය ගොඩක් O level දැන් ලියන්න ඉන්න ළමයි කියන දේක් තමයි හම්බුනාට පස්සේ මේ දැන් අන්තිම මොහොතේ හරිද? තව ටික කාලේ තව මාස 3මාර තියෙනවා. අන්තිම මාස ගානටදී වැඩ කරන්න හිතනවා. එතකන් වැඩ කළා නෑ. අන්තිම මාස ගානටදී වැඩ කරන්න හිතනවා. හැබැයි වැඩ කරන්න හිතුනොත් වැඩ කරගන්න බෑ. හේතුව මුලින් ඉඳන් හරියට පැටික් කළා නෑ. නෝට් ටික හරියට මේ සම්පූර්ණ කරගන්න නෑ. අන්තිම මොහොතේ වැඩ කරන්න කියලා හිතුවට ඒ දේ කරගන්නත් බෑ. හරිද? ඔය හැමෝටම කියන දෙයක් තමයි ඕක සාමාන්‍ය අන්තිම වෙලාවේ තමයි කට්ටිය වැඩ කරන්නේ. ඒ එක්සෑම් එක ළඟට රස්නේ දැනෙන්නේ එතකොට. රස්නේ වැඩ කරනවා. හරිද? ඕකත් එක්ක ඔය මුලැමැදාග ප්‍රශ්න තියෙන කට්ටිය එතකොට 10 වසර නෝට් එක නැති කට්ටිය 10 වසර හරියට වැඩ කරේ නැහැ 11 වසර ඉඳන් වැඩ කරගන්නවා. නැත්තම් පළවෙනි වාරෙත් වැඩ කරේ නැහැ දෙවෙනි වාරෙත් වැඩ කරේ නැහැ තුන්වෙනි වාරෙ ඔන්න මෙන්න තියලා එක්සෑම් එකේ වැඩ කරන්න හිතනවා. ලකුණු අඩු වෙච්ච ගමන්. හරිද? එහෙම හිතන කට්ටිය ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් නෝට් එක නැහැ. කොහෙන් පටන් ගන්න කොතනින් ඉවර කරන්න. ඒ වගේ කට්ටියට රිවිෂන් එකක් කියන්නේ සෑහෙන වටින දෙයක්. හරිද? රිවිෂන් එකක්. එපේ. ඒ නිසා අපි රිවිෂන් එක පටන් ගන්න හදනවා. මේ නොවැම්බර් මාසේ ඉඳන් අපි රිවිෂන් එක පටන් ගන්නවා. මේ රිවිෂන් එකේ වැඩපිළිවෙල මෙහෙමයි වෙන්නේ. හරිද? කාට හරි 10 වසරේ සෙට් එක අහුවෙලා නැද්ද? බය වෙන්න එපා. කාට හරි 11 වසර සෙට් එක අහුවෙලා නැද්ද? සම්පූර්ණයෙන්. ඒ කියන්නේ අන්තිම මොහොත තියලා වැඩ කරන්නේ බය වෙන්න එපා. හරිද? 10 වසරයි 11 වසරයි මේ දෙකම එකට කරගෙන රිවිෂන් කරනවා. රිවිෂන් එකක් විදියට මේ අන්තිම මාස 3මාරේ කරගෙන යනවා. හරිද? කාට හරි ඉගෙන ගත්ත කෙනෙක්ට උනත් ප්‍රශ්න ඉගෙන ගන්න එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙන කෙනෙක්ට උනත් මේක කිසිම අවුලක් නැහැ. රිවිෂන් එකෙන් ඔක්කොම ටික මුලින් ඉඳන් අගට A to Z ඔක්කොම ටික අල්ල ගන්න පුළුවන්. ඒ පාඩම් ඒකක වලින් හැදෙන ප්‍රශ්නත් වෙනම සාකච්ඡා කරනවා. හරිද? උදාහරණයක් ප්‍රතිශත ප්‍රශ්න ගත්තොත් ෆස්ට් පාර්ට් එකේ තියෙන ප්‍රශ්න ගත්තොත් ප්‍රතිශත ප්‍රශ්න හැදලා තියෙන මොනවද? ප්‍රතිශත කියන ප්‍රශ්نين හැදලා තියෙන ඒවා ලාභ අලාභ වට්ටම් කොමිස් එතකොට පොලිය ගත්තාට පස්සේ සෝරි ඊට පස්සේ විදේශ විනිමය මේ සෙට් එකක් දාලාගෙන මේ කොමිස් සෝරි ඊට පස්සේ මේ පොලිය කියන තැනට පොලියට මොනවද දෙන්නේ මේ සුළු පොලිය වැල් පොලිය හීනමන ශේෂ ක්‍රමය ඊට පස්සේ බදු පරිපණම් බදු ආදායම් බදු මේ ඔය සෙට් එක එනවා එකතු කළා අගේ මතබද්ද මේ වගේ බදු ගැන තියෙන ඔය සෙට් එකෙන් එකතු වෙලානේ ප්‍රශ්න ටික හැදෙන්නේ හරිද ඒ වගේ පාඩම් සෙට් එක වෙනම සාකච්ඡා කරලා ඒකෙන් හැතින ප්‍රශ්නම වෙනම උත්තර ලියන්නත් ඉගෙන ගන්න. මේක තමයි රිවිෂන් එකේ වැඩපිළිවෙල ගිය අවුරුද්දෙත් කරා ඊට කලින් අවුරුද්දෙත් කරා. ගොඩක් මේක ගිය අවුරුද්ද තමයි කරේ. මේ ඒ විදිහට වැඩේ කරන එක කාට හරි අවශ්‍ය නම් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මගේ 8 9 10 ඒ සෙට් එක ෆ්‍රී. හරිද? ඒ සෙට් එක මම ෆ්‍රී දීලා තියෙන රිවිෂන් එක මාසයක් වෙන නිසා. හැබැයි ඔයාලා ගැන පුංචි අය කිරීමක් කරනවා. අවශ්‍ය කට්ටියට ඒක ගැන දැනුවත් වෙන්න පුළුවන්. මට මෙසේජ් එකක් දාලා කැමති නම් මේ රිවිෂන් එකට අමතරව පේපර් ක්ලාස් වලට ජොයින් වෙන්නත් පුළුවන්. කරන් තියෙන එක දෙයයි. ඔයාලට ජොයින් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා හැමෝටම මේක දැනුවත් කරන්න. මොකද රිවිෂන් එකක් කට්ටියට ඕනේනේ. අන්තිම කාලේ රිවිෂන් එකක් ඕන. රිවිෂන් නැතුව බෑ. මොකද අවුරුදු දෙකක සිලබස් එකක් තියෙනවා. හරිද? මාස ගත්තොත් මාස 24යි. ටර්ම් ගත්තොත් ටර්ම්ස් 6ක් තියෙනවා. ටර්ම්ස් 6ක සෙට් එකක් එකතු කරන් තමයි ඔයා මේ එක්සෑම් එකට ලියන්න ඉගෙන ගන්න. හරිද? එතකොට ගොඩක් අමාරුයි. සමහර කට්ටියට පැටලෙනවා. සමහර කට්ටිය අන්තිම මොහොතේ කරන්න ඉන්නවා. ඒ වගේ කෙනෙක්ට සමහරට හොඳට වැඩ කරපු කෙනෙක්ට උනත් මම දැන් ඉගෙන ගත්ත හරියද? මට තව දේවල් ඉගෙන ගන්න තියෙනවා. මම දැන් ඉගෙන ගත්ත ටිකෙන් මට පේපර්ස් හරියට කරගන්න පුළුවන්. ප්‍රශ්න හරියට කරගන්න පුළුවන්. මේ සෙට් එක ප්‍රැක්ටිස් කරගන්න රිවිෂන් එක කරන එක ගොඩක් වැදගත්. ඒ නැත්නම් හිතන් ඉන්න පුළුවන් කියලා බලද්දි බෑ. හරිද? එහෙම ඉන්නවා. එහෙම ඇත්තටම කට්ටිය ඉන්නවා. ඒ වගේ කට්ටියට ඉතින් මේ රිවිෂන් එක ගොඩක් වැදගත් මම කියලා දෙන්නේ. ඊට අමතරව පේපර් ක්ලාස් එක වෙනවා කියන්න දෙයක් නැහැ. දවස් දෙකක වෙනවා කියලා පේපර්ස් ලියලා දවස් දෙකක ඩිස්කෂන් එක වෙනවා කියන එක. මේ රිවිෂන් එක ගත්තොත් ළමයි බොහෝ විට රිවිෂන් එක දවස් දෙකක් දායි. හරිද? ඔයාලගේ කැමැත්ත පරිදි දවස් දෙකක් රිවිෂන් එක දායි. රෑ ටයිම් එකක් ගන්න. පැය දෙක නැත්නම් පැය එකමාර වගේ දවස් දෙකක් ඒ විදිහට ගන්න සතියට එහෙම කරලා ගේන්න. එතකොට ඔයාලට ඔක්කොම සිලබස් එකේ දේවල් ටික අල්ලගන්න පුළුවන්. බය වෙන්න එපා. දේවල් බෑ. මං ගාව නෝට් නැහැ. අන්තිම මොහොතේ වැඩ කරන්න හදනවා කොහෙන් පටන් අරන් වැඩේ කරන්නද කියලා. එහෙම බය වෙන්න එපා. හරි වැඩපිළිවෙලක් එක්ක සම්පූර්ණ ප්‍රශ්න ටික ඉවර කරනවා. ඔක්කොම පාඩම් ටික පාඩම් කෙලින්ම ප්‍රශ්නම රාගට් කරලා කරන්න. හරිද? මේ ප්‍රශ්නෙට මෙන්න මේ සෙට් එක. ප්‍රතිශත ප්‍රශ්න නම් මෙන්න ප්‍රතිශත සෙට් එක. ප්‍රස්තාර ප්‍රශ්න මෙන්න ප්‍රස්තාර වලට අවශ්‍ය සෙට් එක. මේ F1 සංඛ්‍යාන FX FD ඒ වගුණ මෙන්න මේ පාඩම් එකක. එන්න ඒ විදිහට ප්‍රැක්ටිස් කරනවා වෙන වෙනම පියවර ටික දෙනවා. අයිට අමතරව ෂෝට් නෝට් ටිකක් තියෙනවා. ෂෝට් නෝට් ටික දෙනවා. 2000 ප්‍රශ්න ගැන කතා කරොත් 2018 ඉඳන් මේ දක්වා තියෙන
ඕ ලෙවල් ප්‍රශ්න එකින් එක සාකච්ඡා කරනවා. පාඩමක් ඉගෙනනවා. ඊට පස්සේ ඒකට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඔය විදිහට තමයි යන්නේ. ජ්‍යාමිතියට වෙනම වෙනවා. ජ්‍යාමිති සෙට් එක වෙනම වෙනවා. ඒ වගේම බීජගණිත සෙට් එක වෙනම වෙනවා. හරිද? මේ විදිහට ලොකු වැඩ පිළිවෙලක් එක යන්නේ. නොවැම්බර් මාසේ නම් පටන් ගන්නවා එක දිගට. මේ අවශ්‍ය කටයුතු පුළුවන් තරම් කටයුතු දැනුවත් කරන්න. ඔයාලගේ වගකීම් මම කොහොමද ගන්නවා? ඒ දේ ඉතින් ආයෙ බය වෙන්න දෙයක් නැහැ. ඒකත් එක්ක වැඩි කරගන්න අවශ්‍ය නම් හරිද මේ අන්තිම මොහොතේ ආයෙ බොරුවට කල් මර ඉඳලා ආයෙත් කියනවා කල් මර ඉඳලා අන්තිමට ඔන්න මෙන්න තියාගෙන පිස්සුන ඔන්න ලෑස්ති වෙන්න එපා කරගන්න බෑ. කරන දෙයක් මේ දැන් මේ මොහොතේ කරනවා මිසක අන්තිම මොහොතක ඔන්න මෙන්න තියලා රෙද්ද ගිනි ගත්තා වගේ වැඩ කළා වැඩ. එහෙම වෙන්නේ නැහැ. හරිද? එහෙම කරගන්නත් බෑ. දැන් කරන දෙයක් දැන් කරොත් මිසක ආයෙ නම් කතා කරන්න එපා. හරිද? මාස 3මාරක් තියෙන මේ මාස 3මාර අතරත රිවිෂන් එක පටන් ගන්න. රිවිෂන් එක වැටික් කරනවා. හරියට වැටික් කරනවා. 10 වසර 11 වසර මේ සෙට් එකත් එක්ක පාස් පේපර්ස් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා සමහරව පේපර්ස් කරන්නෙත් නැහැ. පේපර්ස් ටික සාකච්ඡා කරගෙන ප්‍රශ්නත් කතා කරලා ෂෝට් නෝට් උත් දීලා ඒ වගේ ප්‍රශ්න අහන තැන් ටිකත් සාකච්ඡා කරලා මේ හැමදේම හරියට වෙනවා. ඔයාලගේ දේ තමයි මේක පුළුවන් තරම් කට්ටියට දැනුවත් කරන්න. හරිද? දැනුවත් කරලා ක්ලාස් වල ජොයින් වෙන්න මට කතා කරන්න. ඊට පස්සේ මම ක්ලාස් එක අරේන්ජ් කරලා ඒකත් පටන් ගමු නොවැම්බර් මාසේ පළවෙනි සතියේ ඉඳන්. ඔය තමයි ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. ඒක පුළුවන් තරම් කට්ටියට ෂෙයා කරන්න, කට්ටිය දැනුවත් කරන්න. හරිද? හරි. යම්